විදුකිත් ස්වර්ණමය අවධිය 2026 දිගිලිය නුවර විද්‍යා කීර්ති මහා පිරිවෙන 67 වසරක අභිමානය 1959 ජූලි 25 වෙනි දින දිගිලිය නුවර කුඩා පැල්පතකින් ජන්මී ලැබූ මේ මාතාව අතීතයේ සිට වර්තමානයේ දක්වා දිවෙන ගමනේදී රණින් බබලෙන රන් ආහිතනයක් ලෙස බබලේ. මෙම අභිමානවත් ගමනට පාදක වූ අතීතය වර්තමානය අනාගතය යන තුන් කාලයේම ආලෝකමත් කරන කීර්තිමත් පොණ්ඩි භූමියක බලයයි. ඒ වගේම ආයතනයේ ප්‍රධානීන් වන පූජ්‍යපාද පිළපිටියේ සුමනතිස්ස ස්ථවිරයන් වහන්සේ, හඟුරංකිත සුමන ජෝති ස්ථවිරයන් වහන්සේ, උඩහේවාහැට වලපන දදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක වත්මන් කුත්‍යාධිකාරී පට්ටපල ගුණානන්ද නායක ස්ථවිරයන් වහන්සේ, නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත වත්මන් පරිවේනාධිපති ඔකදගල චන්දාලෝක ස්ථවිරයන් වහන්සේ ඇතුළු නියෝජ්‍ය පරිවේනාධිපති හිමිවරුන්ගේ මඟ පෙන්වීමයි. ආචාර්ය මණ්ඩලයේ කැපවීම ශිෂ්‍ය ප්‍රජාවගේ අප්‍රතිහත ධෛර්යය මැද අතිශය දුෂ්කරතා වින දරාගෙන වර්තමානයේ වන විට දිගිලිය නුවරට පමණක් නොව මුළු දිවයිනටම ශාසනික ආගමික සමාජීය වශයෙන්ුත් බහුවිධ මාවත් ඔස්සේ පිළිසරණක් වෙමින් විද්‍යා කීර්ති මාතාව කීර්තිමත් විද්‍යාස්ථානයක් බවට පත්ව හමාරය. 67 වසරක අභිමානය යනු ඒ අභිමානවත් ඉතිහාසයේ සටහනකි. අතීතයෙන් බිඳක් විච්ඡ උදපාදී යන බෞද්ධ තේමාව පෙරදරිව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි උපකුලපති ධූරේ බව අපවත් වී වදාළ අති ගෞරවාර්හ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥා සාරාභිධාන නාහිමිපාණන් වහන්සේගේ විද්‍යෝදේ පරිවේනාධිපති වූ අපවත් වී වදාළ ගෞරවාර්හ අතිපූජ්‍ය කල්කොඳයාවේ ප්‍රඥාසේකර නාහිමිපාණන් වහන්සේගේ සහභාගීත්වයෙන් හා අනුශාසකත්වයේ මත එවක ශ්‍රී ලංකා ස්වදේශ අමාත්‍යවර ටී.බී. ඉලංගරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් වර්ෂ 1959ක් වූ ජූලි මාස 25 වන දින සුබ මොහොතින් විදුකිත් මාතාවෝ පිළපිටියේ සුමනතිස්සාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් මූලාරම්භය කරන ලදී. ඉතිහාසයෙන් බිඳක් මහනුවර රාජධානි සමයේ රජවරුන්ට ආරක්ෂිත නගරයක් වූ වාසේම අනුරාධපුර රාජධානිය ඇරඹීමට පෙර සිටම රජුන්ට ආරක්ෂා වීම සඳහා හගුරංගත පිහිටා ඇති දොළුකල කන්ද ආශ්‍රිතව වසර 4ක් වාසය කළ බව මහා වංශයේ සඳහන් වේ. මහනුවර යුගයේ රජකම් කළ විමල ධර්මසූරිය රජු විසවත් දරුවනු සමග රක්ෂාවරණයේ සඳහා හගුරංකිත වාසය කර ඇත. මෙබඳු ආරක්ෂිත ස්ථානයක් වූ හගුරංකිත මහනුවර රාජධානි සමයේ උපරාජධානියක් බවට පත් කළේ සෙනරත් රජුය. හගුරංකිත
රජමාලිගයේද ඔහුගේම නිර්මාණයකි. එක් පැත්තකින් දියතලා කන්දත් අනෙක් පැත්තෙන් දොළු කළ කන්දත් සහිත පරිවාර කඳුයායකින් වට කරගත් හඟුරංකිත මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරංකිත ප්‍රදේශයේ අතීතයේ දිගිලිය නුවර හෙවත් දියතිලක නගරය නමින් ව්‍යවහාරිත ස්වාභාවික ආරක්ෂිත ස්ථානයක පිහිටි විදුක්හිත් මහතාව වසර 1959ක් වූ ජූලි මාස 25 වන දින ජන්මලාභය ලැබූහ. ඓතිහාසික හඟුරංකිත විද්‍යාකීර්ති මහා පිරිවෙන් විහාරස්ථානයට අනුබද්ධ ආගමික ස්ථාන. හඟුරංකිත විද්‍යාකීර්ති මහා පිරිවෙන් විහාරස්ථානය සංඝරාජගම බෞද්ධ මධ්‍යස්ථානය ඇවිරිබැද්ද බෝධිරුක්කා රාමය මණ්ඩකලපුව ජයන්තිපුර බෞද්ධ මධ්‍යස්ථානය හඟුරංකිත පොත්ගුල් මාලිගා විහාරස්ථානය පෙතියේගොඩ පුරාණ විහාරය කළුගමුව උඩුගම ශ්‍රී සෛලබිම්බාරාමය දිනිගේ අංගොඩවෙල ශ්‍රී අභයාරාමය හඟුරංකිත අලවතුගම පාලගම විහාරස්ථානය වර්තමානයෙන් බිඳක්. එක්දාස් 959 වසරේ මූලික පිරිවනක් ලෙස ආරම්භ වූ අපගේ ආයතනය 1980 ජූලි මාස 17 වන දින මහා පිරිවනක් බවට පත්වෙනවා. හඟුරංකිත ප්‍රදේශයේ ගිහි පැවිදි සිසුන් සඳහා වූ එකම අධ්‍යාපන ආයතනයද වන්නේද මේ විද්‍යාකීර්ති මහා පිරිවෙන් විහාරස්ථානයයි. ආරම්භයේ සිට අද දක්වා මේ අධ්‍යාපනය ලැබූ බොහෝ සිසුන් උසස් අධ්‍යාපනයෙන් පසු රාජ්‍ය ආයතනවල වගකිව යුතු තනතුරු ඔබවති. තවද විවිධ ශේස්ත්‍රයන්හි නියැලමින් සමාජයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන පිරිසක්ද මේ ආදි ශිෂ්‍යයන් අතර වෙති. වර්තමානයේ අධ්‍යාපනය ලබන සිසුන් දිස්ත්‍රික්ක මෙන්ම සමස්ත ලංකා තරගවලින් ප්‍රථම ස්ථාන ලබා පිරිවන් මාතාවගේ කීර්තිය ඉහළ නංවයි. මූලික පිරිවන් සාමාන්‍ය පෙළ ප්‍රාචීන සහ උසස් පෙළ විභාගවලින් සෑම වසරකම විශිෂ්ට ප්‍රතිඵල ලබා රටදයට වැඩදායි පුරවැසියන් බිහි කිරීම අපගේ අභිමානයයි. එක් කලක ධර්මශාලාවේ පැවති පන්ති වෙනුවට අද වෙන් වූ නව පන්ති කාමර ඉදිකිරීමට මූලිකත්වය දුන් ධනුෂ්කනාරද මැතිතුන්ගේ පරිත්‍යාගය අපගේ ප්‍රගමණයට මහඟු පිටිවහලක් විය. වසර 35කට අධික කාලයක් පරිවෙනාධිපති සහ පිරිවෙන් අධ්‍යක්ෂක ධූරය හොබවමින් සේවය කළ ශ්‍රීමත් උඩේවැයට වලපන දිශාවේ ප්‍රධාන සංඝනායක පට්ටපොළ ශ්‍රී ගුණානන්දා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි වත්මන් පිරිවෙනෙහි පරිවෙනාධිපති නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී පූජ්‍යපාද ශාස්ත්‍රපති උකඳගල චන්දාලෝක ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ විද්‍යාකීර්ති මහා පිරිවඩ අද දිස්ත්‍රික්කයේ කීර්තිමත්ම විද්‍යස්ථානයක් ලෙස පත්වී හමාරය. පරිපාලනය හෙබ වූ පරිවේනාධිපතිවරු අක්ෂි වෛද්‍ය පූජ්‍යපාද පිලපිටියේ සුමනතිස්ත ස්ථවිරයන් වහන්සේ ආරම්භක 1959
පූජ්‍යපාද හඟුරංකිත සුමන ජෝති ස්ථවිරයන් වහන්සේ අක්ෂි වෛද්‍ය උඩහේ වෑහැට වලපන දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හඟුරංකිත විද්‍යා කීර්ති මහා පිරිවෙන් අධ්‍යක්ෂ සංඝරාජගම ඇදිරිබැද්ද මඩකලපුව යන බෞද්ධ මධ්‍යස්ථානයන්හි අධිපති ආරණ්‍ය වංශික ධර්මකීර්ති ශ්‍රී සුමන අත්තදස්සී ගෞරව ශාස්ත්‍රවේදී පට්ටපොළ ගුණානන්ද නායක ස්ථවිරයන් වහන්සේ නුවර එළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී හඟුරංකිත තිස්සපල විද්‍යා කීර්ති මහා පිරිවෙන් පරිවර්ණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද ඔකඳගල චන්දාලෝක ස්ථවිරයන් වහන්සේ වත්මන් පරිවර්ණාධිපති පිරිවෙන ලැබූ වටිනා සමරු තිලින ඵලදායිතා ගුණාත්මක පිරිවෙන් අධ්‍යාපන දර්ශකයෙන් ප්‍රථම ස්ථානය 2021. ඵලදායිතා ගුණාත්මක පිරිවෙන් අධ්‍යාපන දර්ශකයෙන් ප්‍රථම ස්ථානය 2021. ඵලසපිරි පිරිවෙනක් විශිෂ්ට කුසලතා සම්මානය 2016. මධ්‍යම පළාත් ගෙවතු සංවර්ධන වැඩසටහන දෙවන ස්ථානය 2018. මධ්‍යම පළාත් ගෙවතු සංවර්ධන වැඩසටහන දෙවන ස්ථානය 2016. මධ්‍යම පළාත් ගෙවතු සංවර්ධන වැඩසටහන දෙවන ස්ථානය 2015. ජාතික ඵලදායිතා සම්මානය 2018. මදර්ස් ලංකා 2018. මධ්‍යම පළාත් ගෙවතු සංවර්ධන වැඩසටහන දෙවන ස්ථානය 2017. ජාතික ඵලදායිතා සම්මානය දෙවන ස්ථානය 2018. ඥානෝපායිනී ශිෂ්‍ය සාහිත්‍ය උළෙල විවාද තරගයේ සූරතාවය 2012. මධ්‍යම පළාත් ගෙවතු සංවර්ධන වැඩසටහන දෙවන ස්ථානය 2019. ජාතික ඵලදායිතා සම්මානය දෙවන ස්ථානය 2020. ජාතික ඵලදායිතා සම්මානය දෙවන ස්ථානය 2021. ශ්‍රී පරාක්‍රම දහම් පාසල වෙතින් ලබාගත් ජයග්‍රහණ නුවරඑළිය දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා තරගය 2024 දෙවන ස්ථානය. නුවරඑළිය දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා තරගය 2025 දෙවන ස්ථානය. නුවරඑළිය දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා තරගය 2024 දෙවන ස්ථානය. කොට්ටාසේ හොඳම දහම් පාසල හඟුරංකිත ප්‍රාදේශීය සම්මානය 2016. කොට්ටාසේ හොඳම දහම් පාසල හඟුරංකිත ප්‍රාදේශීය සම්මානය 2017. කොට්ටාසේ හොඳම දහම් පාසල හඟුරංකිත ප්‍රාදේශීය සම්මානය 2018. නුවරඑළිය දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා තරගය තෙවන ස්ථානය 2025. පෞරාණික ඡායාරූප
පිරිවෙන සතු භෞතික සම්පත්. පින්බර විහාර මළුවකින්ද සුසඳි ශාන්තිමය ශය මළුවකින්ද ආරම්භ වන අපගේ ගෞරවනීය ආයතනය තුළ පාරම්පරික බෞද්ධ ශාස්ත්‍රය හා නූතන තාක්ෂණික දැනුම එකිනෙක බැඳී සමගියෙන් පවතී. නූතන තාක්ෂණයෙන් උපකරණ සපිරි නවීන පරිගණකාගාරයක් භික්ෂුන් වහන්සේලාගේ ශාස්ත්‍රීය ගවේෂණයන් සඳහා අභිමානවත් පරිවෙනාධිපති කාර්යාලයක් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ සියලු ශාස්ත්‍රීය හා පරිපාලන කටයුතු විධිමත්ව මෙහෙයවන කාර්යක්ෂම ප්‍රධාන කාර්යාලයක් හා නවීන තාක්ෂණයෙන් යුත් මෙහෙයුම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අප සතුව පවතී. එපමණක් නොව භික්ෂූන් වහන්සේලාට හා ගුරුආචාර්යවරුන්ට සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ නේවාසිකාගාරයන්ද පිරිසුදු දානමය පින්කම් සිදු කිරීම සඳහා අලංකාර සුව පහසු දානශාලාවක්ද අපගේ ආයතනයේ අභිමානයට හේතු වී තිබේ. විශේෂයෙන්ම අභිනවයෙන් ඉදිකරන ලද නවීන පන්ති කාමර සංකීර්ණයේ සඳහා අගනා මූල්‍ය දායකත්වය ලබා දුන් මෘදුකාංග විශේෂඥ ධනුෂ්ක නාරද මැතිතුමන් සහ නදී වීරසිංහ මැතිණියන් හට අපගේ හෘදයාංගම ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.